හෙලෝ කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අද අපිට පොඩි වැඩක් තියෙනවා. අපේ සීනියර්ස්ලාගේ ප්‍රොඩක්ෂන් එක මේකප් කරන්න තමයි අද අපි යන්න හදන්නේ. අපි ඇවිත් ඉන්නේ මරදානේ ටවර් හෝල් තියටර් එකට. අපි තුන්දෙනා උදේම දැන් එතනට යන ගමන් තමයි ඉන්නේ. අද vlog එකක් කරන්න අදහසක් තිබ්බේ නැතත් මට හිතුණා ඔයාලට පෙන්වන්න නාට්‍යයක් ලස්සනට ඉදිරිපත් වෙන්න කලින් පිටුපස මොකද වෙන්නේ කියලා. රංගන ශිල්පීන් වේදිකාවට එන්න කලින් කොච්චර දේවල් ලෑස්ති කරනවද කියලා මං අද ඔයාලට පෙන්වන්නම්. දැන් අපි මේකප් කරන තැනට ඇවිල්ලා ඉන්නේ. දැන් බලන්නකො මොකද වෙන්නේ කියලා. දැන් නම් ඉතින් අපි මේකප් කරන්න පටන් ගත්තා. ඔයාලම බලන්නකො කොහොමද වැඩේ වෙන්නේ කියලා. Good morning, pineapple. ඒ කාර්යද වතුරනේ? සාමාන්‍යයෙන් ස්ටේජ් එකේ ලයිට් ගොඩක් තියෙන නිසා මේකප් එක ටිකක් අදට කරන්න වෙනවා. සාමාන්‍ය මේකප් එකක් දැම්මොත් ලයිට් නිසා මූණේ තියෙන හැඩතල හොඳට පේන්නේ නැහැ. හැම චරිතයකටම එකම මේකප් එක වෙන්නේ නැහනේ. වයස, චරිතයේ ස්වභාවය, කාලය, ආලෝකය අනුව මේකප් එක වෙනස් වෙනවානේ. ඒ හැමදේම ගැන හිතලා තමයි මේකප් එක කරන්න වෙන්නේ. මේ ඔක්කොම කලබලස්සේ මං ඉතින් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ගත්තා. හරිම සතුටුයි මීට වඩා හොඳ අපේ සීනියර්ස් ආ යනවද? මොකද්ද කරන්නේ? මගේ වට ලයික් කමෙන්ට් දාපන්. මේක තමා ප්‍රේක්ෂකයෝ නොදකින ලෝකය. නාට්‍යයකට රෑ දවල් නොමලා ප්‍රැක්ටිස් වෙන එක, කස්ටියුම් චේන්ජ් කරන එක, ප්‍රොප්ස් හදන එක, මේකප්, මියුසික්, මේ හැමදේම වෙන්නේ මේ තිරේ පිටුපස. දැන් නම් ඉතින් මේකප් වල ගොඩක් දුරට වැඩ ඉවරයි. දැන් ඔයාලට මං කට්ටියව පෙන්නන්නම්. ලයික් කරන්න. ඔබට පුළුවන් අර යන වෙලාවක මෙතනින් අඩු කරන්න. කොහොමද? අතරම විදු අවුදුනවද? හැමෝටම ජය වේවා. Ice all sugar, truth tastes bitter as hell. I keep running on the pain that ponies parallel, but every joy I felt. මේ තියෙන්නේ අපේ අනිත් කණ්ඩායම් වල අයියලා අක්කලාගේ ඩ්‍රාමා එකේ කොටස් ටිකක්. දැන් තමයි අපි කණ්ඩායමේ අයියලා අක්කලාගේ ඩ්‍රාමා එකේ සෙට් හදන්නේ. තව ටිකකින් අපේ කණ්ඩායමේ අයියලා අක්කලාත් පර්ෆෝම් කරනවා. මං තමයි මහරජා මෙතන. මගේ මහමට වැඩ දාලා ඉත දාලා කරගෙත්ති මගේ අත්වල එලි වෙනකම් මහලා මොකක්ුණක් මෙහෙම මැහුවේ මගේ දෙවියන් වැඳ රවට්ටල පම් පොතු දාලා මේ කියලා දෙන්නේ මම මොකද කිව්වේ තරංගෙන්දි වගේ මගේ ලෙදින කිම වේදිකාවේ ඔයාලා දකින්නේ විනාඩි කිහිපයක රංගනයක් විතරයිනේ. ඒත් ඒ විනාඩි කිහිපයේ පිටුපස තියෙන්නේ දවස් ගණනාවක රියර්සල්, නිදි නැති රෑවල්. වේදිකාව ලස්සන පේන හැම මොහොතක් පිටුපසම කස්ටියුම් ඩිසයිනර්, ලයිට් ක්‍රූ එක, සවුන්ඩ් ක්‍රූ එක, ස්ටේජ් ක්‍රූ එක,
මේකප් තව ගොඩ දෙනෙක්ගේ නිහඬ මහන්සිය තියෙනවා. බලමු. හරි ගායිස් අපි දැන් යන්න යන්නේ අපේ වැඩේ ඉවරයි. දැන් තමයි යන්න යන්නේ. බයි.